අනේ අපේ හාමුදුරනේ අපිට දැන් එපා වෙනවා හාමුදුරනේ. ඔබ වහන්සේට උත්තර දීලා ඔබ වහන්සේ එකම දේ මාධ්‍ය සාකච්ඡා කීයක් තියෙනවද හාමුදුරනේ? අන්තවාදය අන්තවාදය අන්තවාදය. තෞහීද් ජමාත් අර ජමාත් මේ ජමාත් ජමාත ඉස්ලාම් මේක කී පාරක් කිව්වද හාමුදුරනේ? අපිට තපා වෙන උත්තර දීලා. අවසරයි ගණබුඩත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේ ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවක් තියලා නියෝජ්‍ය අමාත්‍ය මෞලවි මුනීර් මුලෆර් මැතිතුමාට යම් අභියෝග කරලා තිබ්බා. ඔබ වහන්සේ ඔහුගේ දේශපාලනය සම්බන්ධයෙන් අභියෝග කරා නම් අපිට ඒක කිසිම අදාළ නැහැ. ඔහුගේ දේශපාලන මතය, ඔහු දරන දේශපාලන පක්ෂය සම්බන්ධයෙන් ඔබ වහන්සේ විවේචනය කරා නම් අපි ඒකට කිසිම උත්තරයක් දෙන්නේ නැහැ. අපිට අදාළ නැහැ. නමුත් ඔබ වහන්සේ අනවශ්‍ය ප්‍රශ්න ටිකක් ඔබ වහන්සේ එතනදී අහනවා. ඒ කියන්නේ දැන් අපි ඔබ වහන්සේව මේ මාධ්‍ය සාකච්ඡාවට ලෑස්ති කරලා යවන්නේ අපේම මුස්ලිම් සමාජයේ කීප දෙනෙක් කියන එක අපි දන්නවා. ඔබ වහන්සේට කරුණු කියලා දීලා මේ දේවල් කියන්නේ කුර්ආනයේ මේම තියෙනවා ජමාත ඉස්ලාම් කියන්නේ මේකයි, ඉඛ්වානුල් මුස්ලිම් කියන්නේ මේකයි, තබ්ලිග් ජමාත් කියන්නේ මේකයි කියලා ඔබ වහන්සේට කරුණු කියලා දීලා මාධ්‍ය සාකච්ඡාවට යවන කට්ටියකින් තව පොඩ්ඩක් විස්තර අහගෙන ඉන්න ස්වාමීන් වහන්සේ. අපි ළඟදීම ඒගොල්ලන්ගේ නම් ටික අපි කියන්නම් කවුද ඔබ වහන්සේට මේ පිටිපස්සේ ඔබ වහන්සේගේ පිටිපස්සේ ඉන්නේ කියන එක අපි ළඟදීම කියන්නම්. අපි දන්නවා මේක දැන් අද ඊයේ නෙමෙයි මේක. 1990 ගණන් ඉඳලම මේ කට්ටියක මේ සෙල්ලම තියෙනවා. ඔවුන්ගේ මතයට විරුද්ධ මතයේ ඉන්න අයට මඩ ගහන එකයි, එක මිනිස්සු ලව්වා විවේචනය කරන එක ඒ මිනිස්සු එක කරනවා ඒ කාලේ ඉඳලම. ඒ නිසා අපි ඒක පස්සේ බලාගමු. දැන් ඔබ වහන්සේ ඊයේ පෙරේදා අර ප්‍රවෘත්ති සාකච්ඡා මාධ්‍ය සාකච්ඡාවේදී කියපු කරුණු කීපයකට උත්තර දෙන්නයි මේ කතා කරේ. පළවෙනි එක, ඔබ වහන්සේ ආනවා මුනීර් මුලෆර් මෞලවිතුමාගෙන් ඔබ අයිති වෙන්නේ නිකාය මොකක්ද කියලා අහනවා. ඔබ උදාහරණයකට ඔබ වහන්සේ කියනවා බුද්ධ ආගමේ සියම් නිකාය, අමරපුර නිකාය, රාමාන්‍ය නිකාය කියලා නිකායවල තියෙනවා. ඒ වගේ ඔබගේ නිකාය මොකක්ද කියලා මුනීර් මෞලවිතුමාගෙන් අහනවා. හාමුදුරනේ අර ඔබ වහන්සේලා කරුණු කියන කට්ටියකින් අහන්න අපිට නිකායවල නැහැ. ඉස්ලාම් ආගමේ අපිට නිකායවල නැහැ. අපිට තියෙන එක කණ්ඩායම් ඔබ වහන්සේ කියනවනේ තෞහීද්, තබ්ලිග්, ජමාත ඉස්ලාම්, ඉඛ්වානුල් මුස්ලිම් කියලා ඔබ වහන්සේ ලස්සනට කියනවනේ. අන්න ඒ වගේ කණ්ඩායම් තමයි ඉන්නේ. අපිට නිකායවල නැහැ. මේක මුනීර් මුලෆර් නියෝජ්‍ය ඇමතිවරයාට කලින් අපි උත්තර දෙන්න. මුස්ලිම් සමාජය වෙනුවෙන් අපි උත්තර දෙන්න. දෙවෙනි එක තමයි ඔබ වහන්සේ කියනවා තෞහීද් ජමාත්, තබ්ලිග් ජමාත්, ජමාත් ඉස්ලාම්, ඉඛ්වානුල් මොකද්ද මේ ඉඛ්වානුල් මුස්ලිමින්ද මොකද කියනවා අර මොකද්ද තුර්කියේ කොහෙද ඉන්න එකක් ඊජිප්තුවේ අර බ්‍රදර්හුඩ් කියන එක ඒ ඔක්කොම එකතු වෙලා තමයිලු මේ අර අන්තවාදයේ සහරන්ගේ අන්තවාදී අර පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණේ කියලා. පට්ටපල් බොරුවක්නේ ස්වාමීන් වහන්සේ. මට පුළුවන් නම් කියන්න එක තබ්ලිග් ජමාත් සමාජිකෙක් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වුණා කියලා, අන්තවාදයට සම්බන්ධ වුණා කියලා. ඇත්ත. තබ්ලිග් ජමාත් කියාගත්තු සමාවෙන්න තෞහීද් ජමාත් කියලා කියාගත්තු හැම තෞහීද් ජමාත් කට්ටියම නෙමෙයි. අර සහරාන් කියන අර ප්‍රහාරය ඒක තමයි කියන්නේ උට එම තිරිසනා කරපු වැඩේට තෞහීද් කියන නම ගාව ගත්තා. එනිසා එහෙම කියලා හැම තෞහීද් ජමාත් සංවිධානයක්ම ක්‍රිස්තවාදී කියලා කියන්න බෑ. නමුත් පාස්කු කොමිසම වෙලාවේ ඒක තහනම් කරන්න ඕන කියලා කිව්වා. ඒ කොමිසමෙන් කිව්වා. නමුත් ඒ කොමිසමෙන් තමයි කියලා තියෙන ඔබ වහන්සේගේ සංවිධානය ජාතිවාදී අන්තවාදී සංවිධානයක් කියලා. ඔබ වහන්සේගේ නමත් සඳහන් කරලා තියෙනවා. ඔබ වහන්සේ අන්තවාදී ජාතිවාදී පුද්ගලයෙක් කියලා. එතකොට මොකද කියන්නේ? ඔබ වහන්සේට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්න කියලා තියෙනවානේ අර මේ පාස්කු කොමිසම වාර්තාවේ, ජනාධිපති කොමිසම සභාව වාර්තාවේ. ඒ නිසා නමුත් තබ්ලීග් ජමාත් ගැන කිසිම තැනක කියලා නැහැ.
තබ්ලිග් ජමාත් අන්තවාදී සංවිධානය කියලා කියලා නෑ. මේක ඔබ වහන්සේට අර කරුණු කියලා දෙන කට්ටියගේ ඌමනාවට ඔබ වහන්සේ ඒක කියන්නේ. අනිත් එක තමයි ඔබ වහන්සේ එක දෙයක් ඒක අපි අගය කරනවා. ඔබ වහන්සේ LGBTQ සම්බන්ධයෙන් මුනීර් මුලාෆර්ගේ මතය අහනවා. මුනීර් මෞලවිතුමාගේ මතය අහනවා. අන්න ඒක හරි. මුනීර් මෞලවිතුමා ප්‍රසිද්ධියේම ඔහුගේ මතය කියන්නට ඕන. LGBTQ එකට ඔහු පක්ෂද නැද්ද කියලා කියන්න ඕන. ඔබ වහන්සේ ලූත් නබිතුමාගේ එම සිද්ධිය සඳහන් කරලම කියනවා. අපි අගය කරනවා ඒක. ඉස්ලාම් ආගමෙන් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරපු එක තමයි ඒක. ඒක ඔබ වහන්සේ මුනීර් මෞලවිතුමාගෙන් ඔහුගේ මතය ඇහුවා. අපි අගය කරනවා. තාමත් ප්‍රශංසනීයයි. very good. නමුත් නැති ප්‍රශ්න ඇති කරන්න එපා. ඔබ වහන්සේ තව එකක් කියනවා ජමිතුල් උලමා සංවිධානයේ සභාපති රිස්වි මුෆ්ති තබ්ලිග් ජමාත් සංවිධානයේ සමාජිකයෙක්. ඔව්. ඉතින් මොකද ඒකට මොකද ඒක? so what? රිස්වි මුෆ්ති මෞලවිතුමා තබ්ලිග් ජමාත් සංවිධානයේ සමාජිකයෙක් නෙමෙයි. ඔහු ඒකේ ඉදිරි පෙළ නායකයෙක්. අපි ඒක බය නැතුව කියනවා. මේ රටේ මුස්ලිම් ජනතාව නෙමෙයි ලෝකේ ඉන්න මුස්ලිම් ජනතාව දන්නවා ඒක. ඉතින් මොකද ඒකට මොකෝ? ඒක අන්තවාදී සංවිධානයක් නෙමෙයි. අද ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේම තබ්ලිග් ජමාත් සංවිධානය ඉන්නවා. ඔවුන්ගේ ධර්ම ප්‍රචාර කරගෙන යනවා. එනිසා දන්නේ නැති දේවල් කතා කරලා අනිත් එක තමයි අපිට තේරෙන්නේ නැහැ. ඔබ වහන්සේට ජනාධිපතිතුමා අතර මොකක් හරි ඩීල් එකක් තියෙනවාද කියලා. මොකද ඔබ වහන්සේ කියනවා මම ජනාධිපතිට හැරෙන්න වෙන කාටවත් කියන්නේ නැහැ කියලා කියනවා. ජනාධිපතිතුමා ඔබට අපොයින්ට්මන්ට් එක දෙන්නෙත් නැහැ. මෙච්චර බරපතල දේවල් තියෙනවා නම් රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් මෙච්චර බරපතල දේවල් ටික ඔබ වහන්සේ ගාව තියෙනවා කියලා ජනාධිපතිතුමා දැනගත්තා නම් පළවෙනි එක කරන්න ඕන ඔබ වහන්සේට අපොයින්ට්මන්ට් එකක් දීලා ඔබ වහන්සේව ගෙන්නලා ඔක්කොම අහන්න ඕන. නමුත් ජනාධිපතිතුමා ඒක කරන්නේත් නැහැ. මේකෙන් තේරෙන්නේ ඔබ දෙන්න අතර යම් කිසි ඩීල් එකක් තියෙනවද කියන එක තමයි අපිට අහන්න තියෙන්නේ. එනිසා කරුණා කරලා නොදන්න දෙයක් කතා කරන්නේ නැතුව ඉස්ලාම් සම්බන්ධයෙන් ආගම සම්බන්ධයෙන් දන්න දෙයක් කතා කරන්න. මොකද අපි කවදාකවත් බෞද්ධ ආගම ගැන වැරදි දේවල් කියන්නේ නැහැ. දන්නේ නැති දේවල් කියන්නේ නැහැ. එනිසා කරුණා කරලා දන්න දේවල් කතා කරන්න. නොදන්න දේවල් වලට කතා කරලා ආපුව මාව හිරේ දැම්මා, උසාවියට ගියා, නඩු දැම්මා කියලා නිකන් නහයෙන් අඬන්නේ නැතුව. බොහොම ස්තුතියි ස්වාමීන් වහන්සේ.